හැලෝ ගයිස් වෙල්කම් බැක් කියලා පිළිගන්න ඉතින් මගේ channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ අපිට ඇවිල්ලා තියෙන මේ ඉවෙන්ට් සෙට් එකක්. අන්නේ ඉවෙන්ට් සෙට් එක කම්ප්ලීට් කරන්න තමයි මෙතන මම පරණ වීඩියෝ දෙක තුනකුත් දාලා තියේ. මට මේ රෙකෝඩ් කරා දාන්න බැරි වුණා. මේ බුය පාස් එකයි XM8 එන එකකුයි එන එකක් තමයි තියෙන්නේ. තව YT කල්සුමත් ගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. ඔයගොල්ලෝ මුලින්ම මේ ඔක්කොම කරන්න කලින් අලුත් කැරක්ටර් දාගෙන ඉන්න ඕනේ. අලුත් කැරක්ටර් දාගෙන එයා බොට් කරගෙන ඉන්න. හරිද? දැන් ඔයගොල්ලෝ යන්න ඔයගොල්ලෝ ඉවෙන්ට් එක පැත්තට. මේ පැත්තෙන් යනවා අපිට බුය පාස්සේ තමයි තියෙන්නේ. මේකෙන් ඔයගොල්ලෝ ගෝල් රෝයල් එකකින් එකයි වෙපන් රෝයල් එකකින් එක ස්පින් එකකුයි දෙන්න පොඩි ට්‍රික් එකක් වැඩ කරොත් හරි. හරි ඉතින් ඔයගොල්ලෝ පාර 49 ස්පින් එකක් දෙන්න. 9 ස්පින් එකක් තමයි දෙන්න ඕනේ. හරි පාර 40 ස්පින් ටිකක් දෙයිගෙන යන්න ගැම්මට. එන්නේ නැති පාටේද අපි තව එකක් දීලා බලමු. ඒ ආවෙත් නෑ. තව එකක් දෙමු අපි. අඩෝ පළවෙනි එකකින් මා හොයකෝ. අඩෝ ගැම්මක් ජෙම් මම හිතන්නේ 43යි දුන්නේ. 43 වෙනි එකෙන්ද කොහේ ආවේ ජෙම් 150ක්වත් ගියේ නෑ මං හිතන විදියට. අඩෝ ගැම්මක් බා. මේ ඇත්ත බුය පස්සේ දාගමු. ප්‍රීමියම් එකම ගත්තේ ඉතින් ජෙම් 150ක්වත් ගියේ නෑ. ගැම්මක් තමයි. හරිද අපිට ජෙම් ඉතුරුලා තියෙයි මිස්ට්‍රි ෂොප් එකෙන් අපි මොකක් හරි ගන්න බලමු. හරි ඉතින් අපි මේ එන්න මේ කාඩ් පහක් ගමු. කාඩ් පහක් කරන් ස්පින් එකක් දීලා බලමු නිකන් හරි කනවට හරි ආවොත් මම හිතන්නේ ඒවි කියලා. ඉතින් කාඩ් පහකින් කරගවන නිසා අපි ගිහලා ඉවෙන්ට් එකට ගිහලා කරකවල බලමු. හරි ඉතින් මෙතන තියෙන සුපිරි ගන් ස්කින් ටිකක් අපි පහේ ස්පින් එකක් දීලා බලමු. අඩෝ පහේ ස්පින් එකෙන් ආවුයා. අඩෝ XM8 එක ආවේ අම්මට සිරිග ගැම්මක් බා. කැලිත් 122ක්. අඩෝ කාඩ් පහකින් ආවයි කියන්නේ යකෝ. පට්ටම ලක්කයක් තියෙන ඉතින් ජෙම් මං හිතන්නේ 160ක් වගේ තමයි ගියේ මේ XM8 එක ගන්න නැහැ බුය පස්සේ දාන්නේ. අඩෝ පට් ලක්කයක් තියෙන්නේ බා. අපි ගිහින් බලමු වෙපන් කලෙක්ෂන් එක පැත්තේ ගන්න එක. අඩෝ ගැම්මක් බා. හරි ඉතින් YT කල්සුම ගන්න වීඩියෝ එක මම මේකෙන් පස්සේ දාන වීඩියෝ එකට දාන්නම්. ඒක හෙට දාන්නම්. මේක අද තමයි වැටෙන්නේ. මේ එක ගන්න එක හෙට දාන්නම්. එතකන් සබ් කරලා නැති කට්ටිය සබ් කරමු. ලයික් වීඩියෝ එක හොදන ලයික් එකක් දාමු. මේ තව දෙයක් තමයි ගිල්ඩ් එකට එන කට්ටිය පල්ලෙන් මේ WhatsApp නම්බරේ දාලා ඇති. ඒකට මැසේජ් එකක් දාන්න ගිල්ඩ් එකට එන කට්ටිය. තා ටිකකට එන්න පුළුවන්. හරි එහෙනම් අපි අදට යනවා. බයි බයි.